මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ තියෙන අක්කර ගානක වනාන්තරයක්. ඉතින් අද මම යන්නේ මේක ඇතුලේ පැය 24ක්ම ඉන්න. අන්තිම වෙනකන් වීඩියෝ එක බලන්න අද මට මොනවා වෙයිද කියලා. ආයි. ඉතින් හෙලෝ ඉතින් අද මම ඉන්නේ වියලි කලාපයේ තියෙන ලොකුම වනාන්තරයක. මගේ චැලෙන්ජ් එක තමයි ඉදිරි පැය 24 මේක සර්වයිව් වෙලා ඉන්න එක. ඔයාලා ඉස්සරහට බලන් ඉන්න මේකේ මොනවා වෙයිද දන්නේ නැහැ මට. හරි ඉතින් මට තියෙන පළවෙනි චැලෙන්ජ් එක තමයි උදේට කන්න මොනවා හරි හොයාගන්න ඕනේ. මට මේකෙදි ඉතින් කැලේ තියෙන කෑම විතරයි භාවිතා කරන්න පුළුවන්. හරි ඉතින් තාම අපිට කන්න මොනවත් හොයාගන්න බැරි වුණා. අපි ඉස්සරහට ගිහින් බලමු මොනවද මේ තියෙන්නේ කියලා. හරි ඉතින් යාළුවනේ මම ඈතින් දියුල් ගහක් තියනවා දැක්කා. ඉතින් අපි ගිහින් බලමු එතන මොන හරි කන්න හොයාගන්න පුළුවන් නේද කියලා. මේ හොඳටම කටු තියෙනවා, සර්පයොත් ඉන්නවද දන්නේ නැහැ. හරි ඉතින් යාළුවනේ මම දියුල් ගහක් හොයාගත්තා. ඉතින් මේකේ දියුල් ගෙඩිත් තියෙනවා. ඒකින්ද මගේ පළවෙනි චැලෙන්ජ් එක කම්ප්ලීට්. ඉතින් අපි දියුල් ගෙඩි දෙක තුනක් කඩා ගමු අපිට දෙයට කෑමට. හරි ඉතින් යාළුවනේ මට දැන් හොඳටම බඩගිනි. මම දැන් හදන්නේ මං අහුලගත්ත දියුල් වලින් ටිකක් කන්න. ඉතින් යාළුවනේ මම කොහොම හරි කරලා දියුල් හොයාගත්තේ ඉඳන් මගේ පළවෙනි චැලෙන්ජ් එක කම්ප්ලීට්. අපි ඉතින් දෙවෙනි චැලෙන්ජ් එක මොකද්ද කියලා බලමු. හරි ඉතින් යාළුවනේ මට ඊළඟට කරන්න තියෙන චැලෙන්ජ් එක තමයි මට ඉන්න මොකක් හරි ෂෙල්ටර් එකක් හරි ටෙන්ට් එකක් හරි මොනවා හරි හදාගන්න එක. ඉතින් බලමු අපි ඒකත් කරන්න. හරි ඉතින් මම ගෙනල්ලා තියෙනවා ගෙදර තිබ්බ ටෝච් එකක්. මේ ටෝච් එක මේ අවුවේ charge වෙන එකක්. ඉතින් මම මේක තියා ගන්නවා. රැට අපිට එළිය නැති වුණාම මේකෙන් ඉන්න පුළුවන්. යාළුවනේ දැන් නම් වහින්න වගේ එන්නේ ටිකක් හුළඟත් සැරයි. මම මෙතනින් පොඩ්ඩක් එහාට යනවා. අපි ගිහින් බලමු ඉස්සරහටත් මොනවද වෙන්නේ කියලා. ඔයාලා දිගටම වීඩියෝ එක එක්ක රැඳිලා ඉන්න. යාළුවනේ මෙතන සර්පයෙක් ඉන්නවා වගේ හුඹහකුත් තියෙනවා. මම පොඩ්ඩක් අනිත් පැත්තට යනවා. මේක ඇතුළට යන්න බයයි. මේකේ දිවියෙක් ඉන්නවා කියලා කියනවා යාළුවනේ. ඒකින්ද මම අනිත් පැත්තට යනවා. හරි යාළුවනේ මම මේ පැත්තට ගිහින් බලනවා. ඒ වුණාට මේ පැත්ත ගොඩක් කැලේ වගේ. අපි බලමු අපිට ඉන්න හොඳ තැනක් හම්බ වෙයිද කියලා. හරි ඉතින් යාළුවනේ මට දෙවෙනි චැලෙන්ජ් එකට තාම මේ කම්ප්ලීට් කරගන්න බැරි වුණා. තැනක් හම්බුනේ නැහැ. ඒ වුණාට මම මෙන්න මේ වගේ බෝතලයක් නම් හම්බුණා මේ හරියට තිබිලා. හරි ඉතින් මම තුන්වෙනි චැලෙන්ජ් එකවත් කම්ප්ලීට් කරගන්න බලනවා. තුන්වෙනි චැලෙන්ජ් එක තමයි මට දර කවුරු ටිකක් හොයාගන්න ඕනේ ගිනි වැලයක් ගන්න. අපි ඉතින් ඒකවත් කම්ප්ලීට් කරගන්න බලමු. ඉතින් මම වතුර කොහොම හරි කරලා හොයාගත්තා. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඉතින් මෙතන බවක්ද පොකුණක්ද මන්දා කොහොම හරි වතුර තියෙනවා මෙතන. හරි ඉතින් මෙතන නම් අපිට ඉන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මේ වැවක් ගාව හින්දා අලියෙන් වතුර බොන්න එන්න පුළුවන්. ඒ වගේම තව සත්තු වෙන්න පුළුවන්. ඒකින්ද මේ මම මෙතන ඉන්නේ නැහැ. උනාට මෙතනින් මට දර ටිකක් හොයාගන්න පුළුවන්. හරි ඉතින් මේ තියෙන්නේ මම හොයාගත්තු දර ටික. ඒ කියන්නේ මගේ තුන්වෙනි චැලෙන්ජ් එකත් කම්ප්ලීට්. හරි දැන් ඉතින් මට ඉන්න මම කූඩාරමක් සෙට් කරගන්න තමයි යන්නේ. ඉතින් මම ජීවිතේට කූඩාරම් මේවා කරලා නැහැ. අපි බලමු කරන්න පුළුවන් වේද කියලා. Hai.
හරි ඉතින් මෙහෙම තමයි මගේ කූඩාරමේ ලුක් එක තියෙන්නේ. ඉතින් මං හිතනවා මේකේ රෑ ඉන්න පුළුවන් වෙයි කියලා. පොඩ්ඩක් අපි ඇතුළට ගිහින් බලමු. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. මේක හිට ගන්න නම් බෑ, ඉඳගෙන ඉන්න නම් පුළුවන්. හරි ඉතින් මට අද රෑට මේක නිදා ගන්න තිබ්බනම් ඇති. බෑ ඉතින් මේ කූඩාරම තිබ්බයි කියලා මට ලොකු ආරක්ෂාවක් නෑ. ඉතින් මේ කැලේ ඉන්න සත්තු හැටියෙන් මම මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්න. හරි යාළුවනේ ඉතින් දැන් හොඳටම රෑ වෙලා. ඉතින් දැන් මං හදන්නේ ගිනි මැලයක් ගහගෙන ඊට පස්සේ මට කන්න මොනවා හරි හදා ගන්න. හරි ඉතින් යාළුවනේ මං ගාව දිනවා shopping එකක් තියෙනවා. ඒ වගේම ගිනි පෙට්ටියකුත් තියෙනවා. ඉතින් අපි කොහොම හරි ගිනි මැලේ අවුලව ගන්න බලමු. හරි යාළුවනේ ඉතින් මම බොහොම අමාරුවෙන් ගිනි මැලේ හදාගත්තා. ඉතින් මේක උදේ වෙනකන් තිබ්බනම් මට ඇති. හරි ඉතින් දැන් මම මොන හරි කන්න හදන්න තමයි යන්නේ. හරි ඉතින් යාළුවනේ මම උදේටත් දිවුල් කාලා ඊට පස්සේ දවල්ටත් කෑවේ නැති හින්දා මට දැන් හොඳටම බඩගිනි. ඉතින් මං ගාව තියෙනවා නූඩල්ස් පැකට් එකක්, ගිනි පෙට්ටියක්, ඒ වගේම මං ගෙදරින් ගෙන භාජනයකුත් තියෙනවා. ඉතින් මම දැන් නූඩල්ස් පැකට් එක හදන්න තමයි යන්නේ. හරි යාළුවනේ ඉතින් මට මේ ගල් තුන හොයාගන්නම ගියා පැය භාගයකට වැඩි. ඉතින් මේ දර ටික නම් මං හොයාගත්තේ ඔයාලට පෙන්නන්න නැති. හරි ඉතින් දැන් මම නූඩල්ස් එක හදාගන්න තමයි යන්නේ. ඊට කලින් බලමු ලිපක් හදාගෙන මේක පත්තු කරගන්න. හරි යාළුවනේ ඉතින් මේ තියෙන මං ගෙදරින් ගෙන භාජනේ. ඒකට මේක තමයි කොත්තුමී පැකට් එක. මං ගාව වතුරක් තියෙනවා. ඉතින් අපි හදාගන්න බලමු මේක. හරි ඉතින් යාළුවනේ මං ගිනි මැලේ විතර නෙවෙයි මගේ ටෝච් එකක් charge කරන් ආවේ කියලා ඔයාලට කිව්වා. ඒක මං උඩ ගහේ එල්ලලා තියෙන්නේ. ඉතින් දැන් නූඩල්ස් පැකට් එක කඩලා මම මේකට දාගන්න යන්නේ. මට හොඳට බඩගිනි ඉතින්. හරි යාළුවනේ ඉතින් මේ මට හැන්දක් ගේන්න අමතක වුණා. ඉතින් මම මේ ගහෙම කෝට් එකක් කඩලා ගත්තා. ඉතින් ඒකෙන් තමයි දැන් මේක මම කාවලම් කරන්නේ. හරි ඉතින් මේක මේ තියෙන මේවා පැකට් එකත් අපි දාගමු. දැන් නෑ යාළුවනේ සුවඳ එනවා. ඉතින් මගේ බඩගින්නත් එන්න වැඩි වෙනවා. මුළු ඇඟම කහනවා. ඉතින් මම දැන් පොඩ්ඩක් චැලෙන්ජ් එක කම්ප්ලීට්. ඉතින් මම දැන් යන්න තමයි යන්නේ. හරි ඉතින් අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.